හලෝ යාළුවනේ ඔයාලට කොහොමද මම වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා මොකද මේ ගොඩක් අයට තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ වාහනේ රේන්ජ් එක අපි ගානක් වඩ මෙච්චර සාමාන්‍ය යන්න පුළුවන් කියලා කිව්වට ඒක ගොඩක් අය විශ්වාස කරන්නේ නැහැ කමෙන්ට් වල ගහම තිබුණ විදිහට ගොඩක් කට්ටිය මං කියලා තිබුණා විශ්වාස කරලා තිබුණේ නැහැ ඒකද මම මේ වීඩියෝ කරන්න කියලා හිතුවේ මම මේක කිලෝමීටර් 50ක් එක දිගට කිලෝමීටර් 50ක් ඩ්‍රයිව් කරන එකක් වීඩියෝ කරා ඒකේ ඩ්‍රයිව් කරන්න පටන් ගන්නකොටම බැටරි පර්සන්ටේජ් එක 80ක් තියෙනකොට තමයි මම පටන් ගත්තේ. එතකොට කොච්චර කියන්නේ කිලෝමීටර් 50ක් දුර 50 කියන්නේ 48 ගානක් තමයි ගියේ. දුර යන්න ඒ සම්පූර්ණ ගමන මම රෙකෝඩ් කරලා තියෙන්නේ. එතකොට මේ වීඩියෝ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් බැටරි පර්සන්ටේජ් එක අපි යන දුරත් එක්ක වාහනේ පෙන්වන රේන්ජ් එක කොච්චර අඩු වෙනවද සහ ගමන් කරලා තිබිච්ච දුර කොච්චරක්ද සහ බැටරි පර්සන්ටේජ් එක අඩු වෙච්ච විදිහ ඔයාලට සම්පූර්ණ ඒ ගමනේදී සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා. එතකොට කෙනෙකුට සැක කරන්න විදිහක් නැහැ. මොකද මම සම්පූර්ණ ගමන වීඩියෝ කරලා තියෙනවා පොඩ්ඩක්වත් ස්කිප් කරන්න නැතුව. ඔයාලා දකින්න ඇති මේ ගමන පටන් ගන්නකොටම බැටරි පර්සන්ටේජ් එක 80ක් තිබුණා. සහ වාහනේ ගමන් කරන්න පුළුවන් දුර 80ට ගමන් කරන්න පුළුවන් දුර රේන්ජ් එක 178ක් පෙන්ලා තිබ්බා. මම මයිලේජ් එක කිලෝමීටර්ස් ගන්න 0 කරලා තමයි පටන් ගත්තේ. අපි බලමු මේ සම්පූර්ණ ගමන ඉවර වෙනකොට රේන්ජ් එක කොච්චර ප්‍රමාණයකින් අඩු වුණාද සහ මම ඒකෙන් කිලෝමීටර් කොච්චර ප්‍රමාණයක් ගිහිල්ලා තිබුණාද සහ බැටරි පර්සන්ටේජ් එක කොපමණ ප්‍රමාණයකින් අඩු වුණාද කියලා. වීඩියෝ එක යන අතරතුරේ මම වාහනේ charge කරන්න මට කොච්චර වියදමක් ගියාද කියන විස්තරය කියන්නම්. පළවෙනි මාසේ මම මාර්තු මාසේ 5 වෙනිදා තමයි වාහනේ ගත්තේ. පළවෙනි මාසේ තුර දවස් 5ක් විතර මම වාහනේ charge කරේ නැහැ. ඒතකොට දවස් 25ක් විතර දවස් සංඛ්‍යාවක් තමයි මම වාහනේ charge කරේ. මට සාමාන්‍ය යුනිට් 280ක් විතර මාසෙකට යනවා ගෙදර consumption එක. ඇඩිෂනලි මට ගිහින් තිබුණා යුනිට් 240ක්. ලයිට් බිල් එක ආවා 28000ක් ගාණක්. මට ඒ මාසේ ඇඩිෂනලි 15000ක් විතර මුදලක් තමයි අමතරව මට වාහනේ charge කරන්න සඳහා වැය වෙලා තිබුණේ. දෙවෙනි මාසේ මට මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන යුනිට් ගානට වඩා යුනිට් 340ක් වැඩිපුර මම යූස් කරලා තිබ්බා. බොහෝ දුරට ඒ යුනිට් 340 මම වාහනේට charge කරන්න පාවිච්චි කරලා වෙන්න බෑ. මොකද මේ මාසේ පොඩි ෆන්ක්ෂන් එකක් ගෙදර තිබුණා සහ ඒ දවස්වල වැස්ස තිබුණ හින්දා රෙදි වේල ගන්න උදේ ඉඳන් රෑ ඉඳන් එළි වෙනකන් සිවිලින් පෑන් දාලා තිබුණා. ඒවත් එක්ක වෙන්න පුළුවන් වැඩිපුර යුනිට් ගානක් වැය වුණේ. කොහොම හරි ඇඩිෂනලි සාමාන්‍ය මගේ කන්සම්ප්ෂන් එකට වඩා ඇඩිෂනලි 340ක් යුනිට්ස් ගිහින් තිබුණා. ඉලෙක්ට්‍රිසිටි බිල් එක 41500ක් ආවා. ඒ මාසේ මට සාමාන්‍යයෙන් බිලත් එක්ක බැලුවහම 26000ක් විතර මුදලක් අමතර වැය වෙලා තිබුණා. ඒ සම්පූර්ණ අමතර වැය වෙච්ච යුනිට් ගාන වාහනේ charge කරන්න ගියා කියලා සැලකුවොත් 26000ක් විතර මුදලක් ඇඩිෂනලි මට වැය වෙලා තිබුණා වාහනේ charge කිරීම සඳහා. තුන්වෙනි මාසේ මට යුනිට් 200ක් තමයි අමතරව ගිහින් තිබුණේ. මට තුන්වෙනි මාසේ තොර ලයිට් බිල වැඩි කරලා 118කින් ලයිට් බිල වැඩි කරානේ. වැඩි කරාට පස්සේ මට ලයිට් බිල් එක 38500ක් ආවා. තුන්වෙනි මාසේ ලයිට් බිල වැඩි කරපු එක ගැන නොසලකා ගෙදර කන්සම්ප්ෂන් එකට වැඩි වුණ මුදලක් ගැන නොසලකා හැරලා ගාන හැදුවත් මට 23000ක් විතර මුදලක් තමයි අමතරව වැය වෙලා තිබුණේ වාහනේ charge කිරීම සඳහා. එතකොට ගෙදර කන්සම්ප්ෂන් එකටත් ලයිට් බිල වැඩි කරාම ඒ ගානත් වැඩි කරලා ගාන හැදුවොත් 23000ට වඩා අනිවාර්යෙන් අඩු වෙනවා. මම එහෙම ගණන් හැදුවේ නැහැ. මාස 3ට මම කිලෝමීටර් 7000ක් පැදලා තිබුණා. මාස 3ට ඇවරේජ් එකක් විදිහට ගත්තාම 2000 කිලෝමීටර් 2333ක වගේ ප්‍රමාණයක් මම එක මාසයකට ගිහින් තිබුණා. සාමාන්‍ය මගේ ඉස්සෙල්ලා තිබුණේ ඇල්ටෝ වාහනේ කිලෝමීටර් 18ක් විතර තමයි ලීටර් එකට වැඩ කරේ. එහෙන් බැලුවහම මම මාසයකට මට ලීටර් 129ක ප්‍රමාණයක් කලින් තිබිච්ච වාහනේ පාවිච්චි කරන්න මට ගහන්න වෙනවා. ඒ ගාන දැන් තියෙන ගානෙන් පෙට්‍රල් වල ගානෙන් ගාන හදලා බැලුවහම සාමාන්‍ය මට 56300ක විතර මුදලක් එක මාසයකට වැය වෙන්න තිබුණා. මම කලින් වාහනේ දැනට පාවිච්චි කරනවා නම් ඒත් මට සාමාන්‍යයෙන් 20000ක් විතර මුදලක් තමයි අමතරව වාහනේ charge කිරීම සඳහා වැය වෙලා තියෙන්නේ. ඇවරේජ් එකක් විදිහට ගත්තාම සාමාන්‍යයෙන් මට
පෙට්‍රල් වලට වැය වෙන මුදලෙන් 36000 35000ක් විතර ප්‍රමාණයක් මාසෙකට ඉදිරි කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ වාහනේ පදින්න පටන් ගත්තට පස්සේ. ඇත්තටම මේ වාහනේ මම කලින් වාහනේට වඩා වැඩිපුර දුර ප්‍රමාණයක් යනවා. මොකද හේතුව මේකේ වියදම අඩු හින්දා මම සාමාන්‍යයෙන් කලින් වාහනේ තිබුණා නම් ගියපු නැති ගමන් මේකේ යනවා. මොකද ඒක වියදම ගැන අපි හිතන හින්දා සහ සාමාන්‍ය අනිත් වාහන මම ළඟ තව වාහනයක් තියෙනවා වයිෆ්ගේ වාහනේ. ඒක පාවිච්චි කර ඒකේ යන ගමනුත් ඒක අඩු කරලා දැන් මේ මගේ මේ ඉලෙක්ට්‍රික් වාහනේ තමයි BMW එකේ තමයි ඒ ගමනුත් බොහෝ දුරට යවෙන්නේ. එහෙන් බැලුවම සාමාන්‍යයෙන් කලින් වාහනේට වඩා වැඩිපුර ප්‍රමාණයක් මම මේ වාහනේ පදිනවා කියලා මම හිතනවා. චාර්ජ් කරන්න ගිය වියදම් වලට ඇරුණාම වියදම ගත්තාම මම දැන් දෙපාරක් මම සර්විස් කරලා තියෙනවා. පළවෙනි සර්විස් එක ඒ සර්විස් දෙකම ෆ්‍රී. පළවෙනි සර්විස් එකට ඇත්තටම මුදලක් ගියම නැහැ. මම සර්විස් කරපු තැන බොඩි වොෂ් එක කරේ නැති හින්දා මට අතට රුපියල් 800ක රුපියල් 200ක් කොහෙද ගිහිල්ලා තිබුණා. මොකක් හරි ඔයිල් එකක් හරි මොකක් හරි දෙයක පොඩි මොකක් හරි දෙයකට ක්ලීන් කරන්න ගන්න එකකට වාහනේ සර්විස් එකේදී ඒ කට්ටිය බොඩි වොෂ් එක කරේ නැති හින්දා රුපියල් 1000ක් මට අහපව දුන්නා. 1000න් රුපියල් 200ක් අපල රුපියල් 800ක් මගේ අතට දුන්නා. දෙවෙනි සර්විස් එකේදී ඔයිල් එකක් මාරු කරා. මෝටර එකට දාන්න මොකක් හරි මෝටර ඔයිල් එකක් කියලා ඔයිල් එකක් මාරු කරා. ඒකට රුපියල් 5400ක මුදලක් වැය වෙලා තිබුණා. ඒක තමයි මට දෙවෙනි සර්විස් එකට ගිය මුදල. තුන්වෙනි සර්විස් එක තියෙන කිලෝමීටර් 10000න් ඒකෙදී ඇත්තට මුකුත් කරන්න නැහැ කියලා කිව්වා. ඉන්ස්පෙක්ෂන් එකක් විතරයි සහ ඔය බ්‍රේක් ඒවා ටික චෙක් කරලා බලන ටික විතරයි කරන්න කියලා කිව්වා. ඊට පස්සේ ආයේ 10000න් 10000ට තමයි සර්විස් එක කරන්න තියෙන්නේ. දැන් කලින් වාහනේ නම් 5000න් 5000ට කරන්න ඕනේ. මේක 10000න් 10000ට තමයි සර්විස් එක කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් සර්විස් එකකට රුපියල් 13000 ගාණක් ඉස්සරහට යයි කියලා කිව්වා. සාමාන්‍ය يعني ෆ්‍රී සර්විස් ඉවරුනාට පස්සේ එක සර්විස් එකකට 13000 ගාණක් වගේ තමයි මුදලක් තමයි යන්නේ කියලා කිව්වා සර්විස් කරන තැනින්. එහෙම බැලුවහමත් මේ පෙට්‍රල් වාහනයක් පාවිච්චි කරනට වඩා ලාභයි. මොකද හැමෝම දන්නවා එන්ජින් ඔයිල් එක මාරු කරන්න විතරක් සාමාන්‍යයෙන් මගේ පරණ වාහනේට රුපියල් 11000ක් 10000ක් 11000ක් 12000ක් ඒ වගේ ගාණක් වගේ වැය වුණා. සර්විස් එක කරලා ඉවරනකොට බොහෝ දුරට 20කට ලං වෙන්න බොහෝ දුරට එනවා. සර්විස් කරන්න තියෙන වාර ගාණත් අඩුයි සහ සර්විස් එකකට වැය වෙන මුදලත් අඩුයි. ඇත්තටම මේ වියදම තින්නම් හොඳටම හොඳ වාහනයක් කියලා හිතනවා BMW E7 වාහනේ පදින කෙනෙකුට. මොකද ගොඩාක්ම වියදම ඉතිරි කරගන්න පුළුවන් කමක් තියෙනවා මේ වාහනේ පාවිච්චි කරොත්. සහ මම සෝලර් පැනල් ගෙදරට ඉන්ස්ටෝල් කරන්න ප්ලෑන් කරලා තියෙනවා 5 කිලෝවොට් එකක්. ඒකේ කට්ටිය කිව්වා සාමාන්‍යයෙන් යුනිට් 500ත් 600ත් අතර ප්‍රමාණයක් ජෙනරේට් වෙයි කියලා. එහෙම බැලුවහම සාමාන්‍යයෙන් මගේ දැන් ගිය මාසෙ මට යුනිට්ස් ඇවිල්ලා තිබුණා 480ක්. එහෙම බැලුවහම ගොඩාක් දුරට ඒ ප්‍රමාණය මට සෝල් එකෙම කවර් කරගන්න පුළුවන් වෙයි. එහෙම බැලුවහම මට ට්‍රැවල් කොස්ට් එක කියන්නේ ෆියුල් පෙට්‍රල් වලට ගන්න කොස්ට් එක සම්පූර්ණයෙන්ම ඉතුරු කරගන්න පුළුවන් වෙනවා මේ BMW E7 වාහනේ පාවිච්චි කරන්න පටන් ගත්ත හින්දා. හොඳයි අපි බලමු දැන් මේ වීඩියෝ එකේ චුට්ටක් එක පහ වුණා. මම හිතන්නේ 80 ඉඳන් 70 වෙනකොට මම කිලෝමීටර් 25ක් ඩ්‍රයිව් කරලා තිබුණා. 80 ඉඳන් 70 වෙනකොට 110කින් percentage එක බැටරිය අඩු වෙනකොට කිලෝමීටර් 25ක් ඩ්‍රයිව් කරලා තිබ්බා. එහෙම බැලුවාම කිලෝමීටර් කියන්නේ 110කට 25ක් කියන්නේ 100ට ගත්තාම කිලෝමීටර් 250ක් විතර වෙනවා. හැබැයි මම එක අතකින් ෆෝන් එක අල්ලගෙන තමයි ඩ්‍රයිව් කළේ. මම සාමාන්‍ය ඇවරේජ් පැයට කිලෝමීටර් 50ක් විතර වේගෙන් තමයි ඩ්‍රයිව් කරේ. වලට පේනවා මීටරේ මීටරේ වැඩ කරන විදිහෙන් සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 50ක් විතර වේගෙන් තමයි මම ගිහිල්ලා තිබුණේ. පළවෙනි 10% වලට කිලෝමීටර් 25ක් විතර ඇවිල්ලා තිබුණා. වලට පේනවා මම බොරුවක් කරනවා නෙමෙයි. ගොඩක් කට්ටිය කියනවා මේ රේන්ජ් එක කියන එක බොරු කියලා. මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඒකමයි. සාමාන්‍යයෙන් 110ක් ගියාට පස්සේ මේකේ කිලෝමීටර් 25ක් මම ඩ්‍රයිව් කරලා තිබුණා. ඔයිට කලිනුත් මම ඔක බලලා තියෙනවා. සාමාන්‍ය කිලෝමීටර් 24ක් 23ක් වගේ 110කින් යන්න පුළුවන්කම තිබිලා තියෙනවා කලින් පාරවල් වල බලනකොට මම. ඊට අමතරව මේ වාහනේ ගැන කියනවා ඇත්තටම දැනට මට එහෙම මුකුත් එරර් එකක් ආවේ නැහැ. වාහනේ ඩ්‍රයිව් කරනකොට මුකුත් ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණේ නැහැ. වාහනේ ඉතින් මෙහෙමයි වාහනේ
ගොඩාක් ස්පීඩ් යන්න පුළුවන් වාහනයක් නෙමේ. සාමාන්‍ය පැයට කිලෝමීටර් 80ක් විතර වගේ වෙනකන් ස්පීඩ් එක ඉක්මනින් වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. පිකප් හොඳයි. වාහන ඕවර්ටේක් කරන්න එම අපහසුතාවයක් නැහැ. ඕවර්ටේක් කරන්න පුළුවන්. පැසෙන්ජර්ස්ලා හතරම ඉන්නකොටත් එහෙම ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. බඩුත් පුරවගෙන යනකොට එහෙම ලොකු වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් හොඳ යන්න පුළුවන් 80ට විතර වගේ යනකන් තමයි. 80න් පස්සේ නම් පොඩ්ඩක් ස්පීඩ් එක ඉක්මනින් වැඩි වෙන්නේ නැහැ. ස්ලෝලි තමයි ස්පීඩ් එක වැඩි වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඩ්‍රයිව් කරන විදිහට 100ට ගන්න අමාරුයි. මොකද එච්චර ඉක්මනින් 100ට ගන්න පුළුවන් කමක් නැහැ. 100ට ගන්න try කරනකොට වාහනයක් ඉස්සරහට සෙට් වුණාම 100ට ගන්න බැරි වෙනවා. ඉතින් කලින් පාවිච්චි කරපු ඇල්ට වාහනේ නම් එහෙම ලොකු ගැටලුවක් තිබුණේ නැහැ. ඉක්මනින් 100ට ගන්න පුළුවන්කම තිබුණා. එච්චරම performance තියෙනවා කියලා හිතන්නේ නැහැ. ඒ වුණාට එහෙම මට නම් ලොකු ඉෂුව එකක් තිබුණේ නැහැ. මොකද සාමාන්‍යයෙන් ඩ්‍රයිව් කරන විදිහට මට ඒක ලොකු බාධාවක් වෙලා තිබුණේ නැහැ. හයිවේ එකේ මම මේක ඩ්‍රයිව් කරලා තියෙනවා. එතකොට මම 100ට ඩ්‍රයිව් කරලා තියෙනවා. 100ට අරගෙන තියෙනවා. 100න් එහාට නම් ඉතින් යන්න අමාරුයි. 101 102 වගේ යනකොට එතනින් එහාට යන්නේ නැහැ. නමුත් මං කලින් පාවිච්චි කරපු ඇල්ටෝ ඉන්දියන් ඇල්ටෝ වාහනේ 120ට වගේ ගිහින් තියෙනවා මම. ඒකටත් වඩා වැඩි කරන්න පුළුවන්කම තිබුණා. මොකද එතනින් එහාට ඩ්‍රයිව් කරලා නැහැ. මම එච්චර තමයි මගේ මැක්සිමම් ස්පීඩ් එක මම ගිහිල්ලා තියෙන හයිවේ එකේ. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. ගොඩාක් ස්පීඩ් එකකින් යන කෙනෙකුට සමහරට එච්චර හොඳ වාහනයක් නැවෙන්න පුළුවන්. ඒ වුණාට මේ මුල් සාමාන්‍යයෙන් කිලෝමීටර් 80ක් විතර යනකම් පිකප් එක හොඳයි. වාහනයක් ඕවර්ටේක් කරගන්න එහෙම අවස්ථාවක් නැහැ. ඒක අනිවාර්යයෙන් එහෙමයි. මේ කඳු නගිනකොට අදින්නේ නැද්ද කියලා අහලා තියෙනවා කමෙන්ට්ස් වල. ඒක නයි ඉතින් මම දන්නේ නැහැ. මම අනුරාධපුරේ ඉන්න හින්දා හැම ලොකු කඳු මේකෙන් ඇදලා නැහැ. මේ වුණාට සාමාන්‍ය මම කොළඹ ගිහිල්ලා තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් පාරවල් වල තියෙන ඒවා කඳු 4 දෙනා දාගෙන මම කොළඹ ගිහින් ඇවිල්ලා තියෙනවා. ඒතර එහෙම ඉෂුව එකක් තිබුණේ නැහැ. අනුරාධපුරෙන් කොළඹට යන එහෙම ලොකු කඳු සෙට් වෙන්නේ නැහැ. නමුත් 4 දෙනා දාගෙන කිසි ප්‍රශ්නයක් නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන්කම තිබුණා. කඳු අදින ගැන මම ඇත්තටම දන්නේ නැහැ. මම එහෙම ලොකු කඳු වල මේක ගිහිල්ලා නැති හින්දා. අනිත් දේ තමයි මට කියන්න ඕනේ. දැන් මේකේ රේන්ජ් එක 220ක් කිව්වට දැන් මම කලින් කිව්වා 110කින් කිලෝමීටර් 25ක් විතර ගිහිල්ලා තිබුණේ. හැම්බලම කිලෝමීටර් රේන්ජ් එක 250ක් විතර වෙනවානේ. දැන් මම මේ වාහනේ ඩ්‍රයිව් කරේ 150 කියන්නේ පැය කිලෝමීටර් 50ක විතර ස්පීඩ් එකෙන් ඒට වඩා වැඩි ස්පීඩ් එකෙන් ෆාස්ට් ඇක්සලරේෂන්ස් එක ස්පීඩ් ඩ්‍රයිව් කරවොත් නම් එච්චර රේන්ජ් එකක් එන්නේ නැහැ. ඇත්තටම මම එක සැරයක් බලලා තිබුණා. මට 170 විතර ප්‍රමාණයක් තමයි 170 180 කිලෝමීටර් ප්‍රමාණයක් තමයි එක charge එකට ආවේ. කැල්කියුලේට් කරලා බැලුවම 100ම 0 වෙනකම් 100 ඉඳන් percentage එක 0 වෙනකම් පැදලා නැහැ. සාමාන්‍යයෙන් ගිය දුරත් එක කැල්කියුලේට් කරලා බැලුවම සාමාන්‍ය කිලෝමීටර් 100කම charge එක ගත්තාම 170ක 180ක ගාණක් යන්න පුළුවන්. කියන්නේ ස්පීඩ් ඩ්‍රයිව් කරලා ස්පීඩ් කියන්නේ fast accelerations එක traffic තියෙන පාරවල් වල කියන්නේ bad conditions වල ඩ්‍රයිව් කරා සාමාන්‍යයෙන් 170 180 යන්න පුළුවන් කියලා ෂුවර් කරලාම කියන්න පුළුවන්. එකම ස්පීඩ් එකෙන් සාමාන්‍යයෙන් 50ක වගේ ස්පීඩ් එකෙන් ඩ්‍රයිව් කරනකොට එකම ස්පීඩ් එකකින් යනකොට දුර ගමන් යනකොට 220 නම් අනිවාර්යෙන් යන්න පුළුවන්කම තියෙනවා කියලා මට කියන්න පුළුවන්. මොකද මම වාහනේ කොළඹ ඉඳන් එක charge එකෙන් ගෙදරටම අරගෙන ආවා. එතකොට 100යි charge එක ගන්නකොට මම වාහනේ ගෙදරට එනකොට කිලෝමීටර් 212ක් ඇවිල්ලා තිබුණා. එක තැනකින්වත් charge කරන්න නැතුව සම්පූර්ණ කිලෝමීටර් 212ම ගෙදරටම ආවා. හැබැයි ගමනෙන් මම කොටසකට සම්පූර්ණ ගමනම AC දාගෙන ගියේ නැහැ. ගමනෙන් සාමාන්‍යයෙන් 3ක විතර ප්‍රමාණයක් AC දාගෙන ගියා. අනිත් එක මට කියන්න ඕනේ මේ දැන් මම මේ රෙකෝඩ් කරන වීඩියෝ එකේ මම සම්පූර්ණ ගමනම AC දාගෙන තමයි ගිහින් තියෙන්නේ. දැන් මම කිව්වේ 110ක percentage එකකින් කිලෝමීටර් 25ක් ගියා කියලා කිව්වේ AC දාගෙන. සහ මම එනකොට ගමන ආපහු වෙනකොටත් සම්පූර්ණ මුළු ගමනම AC දාගෙන තමයි ආවේ. හොඳයි යාළුවනේ මයි ගමන ඉවර කරලා තියෙන වීඩියෝ කිවරන ඔයාලා දැක්කා. ඔයාලට පේනවා 80 ඉඳන් 60 වෙනකන් percentage එක අඩු වෙලා තියෙනවා. කියන්නේ 120ක ප්‍රමාණයකින් percentage එක අඩු වෙලා තියෙන බැටරි එකේ. මම ගමන පටන් ගන්නකොට range එක තිබුණේ 178යි. දැන් 132 වෙනකන් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ වාහනේ පෙන්වන range එක කිලෝමීටර් 46කින් අඩු වෙලා තියෙනවා. මගේ සම්පූර්ණ ගමන ඒ වුණාට මම ගමන් කරලා තියෙනවා කිලෝමීටර් 48.6ක්. ඒ කියන්නේ රේන්ජ් එක අඩු වෙච්ච ප්‍රමාණයට වඩා වැඩිපුර කිලෝමීටර් 2.6ක් මම වැඩිපුර ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ පෙන්වන රේන්ජ් එකම වගේ ඒට චුට්ටක් වැඩිපුර ගමන් කරලා තියෙනවා. මේ AC දාගෙන මේ සම්පූර්ණ ගමනේ මේ AC දාගෙන එහෙම කැල්කියුලේට් කරලා බැලුවාම කිලෝ අපි
8යි කියලා ගමුකෝ 48ක් ගියා කියලා 120කින් කිලෝමීටර් 48ක් ගිහින් තියෙනවා. එහෙන් බැලුවම 110කින් කිලෝමීටර් 24ක් ඒ කියන්නේ 100%ම ගත්තොත් කිලෝමීටර් 240ක රේන්ජ් එකක් කැල්කියුලේට් කරලා බැලුවම 100%ම යූස් කරොත් බැටරි එකේ 100%ම යූස් කරොත් කිලෝමීටර් 240ක ප්‍රමාණයක් ඩ්‍රයිව් කරන්න පුළුවන්කම තියෙනවා. මම ඩ්‍රයිව් කරපු විදිහට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම ඩ්‍රයිව් කරේ කිලෝමීටර් 50ක් වගේ වේගයකින්නේ. ඒ වුණාට අපි ගොඩක් ස්පීඩ් ගියොත් ෆාස්ට් ඇක්සලරේට් කරලා යන්න ගියොත් ඔය ගාන යන්න බෑ. සාමාන්‍යයෙන් 220 යන්න ඕන නම් යන්න පුළුවන්. 220 යන්න ඕන නම් යන්න පුළුවන්. හැබැයි යනකොට ගොඩක් ෆාස්ට් ඇක්සලරේෂන්ස් කරන්න නැතුව එකම ස්ටඩි රේට් ස්පීඩ් එකකින් එහෙම ගියොත් සාමාන්‍ය කිලෝමීටර් 220 අනිවාර්යයෙන් යන්න පුළුවන් AC දාගෙන. ඒක මම මේ වීඩියෝ එකේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. එහෙනම් මට ප්‍රූව් කරන්න උවමනාවක් නැහැ. මම ඇත්ත තත්ත්වය තමයි කියන්නේ. මොකද වාහනේ ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට රේන්ජ් එක ගැන පොඩි බයක් තියෙන ඔය කියන රේන්ජ් එකම යන්න බෑ කියන එක තමයි ගොඩාක් කට්ටිය කියන්නේ. ඇත්තටම ඔව් ඒ රේන්ජ් එකම යන්න බෑ තමයි. ඒක ඉතින් ඩ්‍රයිව් කරන විදිහ මත සහ ඩ්‍රයිව් කරන කන්ඩිෂන් එක මත ඩිපෙන්ඩ් වෙනවා. සාමාන්‍යයෙන් මම කිව්ව විදිහට සාමාන්‍යයෙන් යන්න ඕන නම් අපිට යන්න ඕන නම් ඒ දීලා තියෙන රේන්ජ් එක යන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ඇත්තට මට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න පුළුවන්කම උවමනාව තිබුණේ. වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න. Thank you.